ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම. අද මම කතා කරන්න යන්නේ බොහොම මේ විශේෂ කාරණාවක් ගැන. අද සමාජයේත් එක්ක බලුතින් ගොඩක් ප්‍රචලිතයි කියලා හිතනවා මේ කාරණාව සම්බන්ධයෙන්. මම දන්නේ මේක ඔයගොල්ලෝ තීරණය කරන්න. මම ඔයගොල්ලන්ට මේ කතාව කියන්න. කතාව කියන්න කලින් පොඩි දෙයක් ඔයගොල්ලොන්ගෙන් අහන්න කැමතියි. ඔයගොල්ලෝ මොන ආකාරයේ මත විශ්වාස දරනවද දන්නේ ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධයෙන් නැත්නම් දේවාල සහාය දේවාල වලට ගිහිල්ලා කරන වැඩ කටයුතු සම්බන්ධයෙන් මොන අදහස් මොන මත දරනවද කියන මා දන්නේ. ඒ සියලුම අදහසකටම ඒ සියලුම දරන මතයන්ට මම ගෞරව කරනවා. පොඩ්ඩක් මේ කතාව අහලා ඉන්නකෝ. කතාව අහලා ඉවරලා ඔයගොල්ලෝගේ අදහස් මොනවාද කියලා කමෙන්ට් එකේ පළ කරන්නකෝ. ඒක ගොඩක් මට වැදගත්. මොකද මමත් මේ සම්බන්ධයෙන් යම්කිසි අධ්‍යයනයක යෙදී සිටින කෙනෙක්. මේ වගේ ඇත්ත නැත්ත සහ මේ වගේ තියෙන අභ්‍යන්තරික වශයෙන් තියෙන කාරණා ගැන සොයන කෙනෙක්. ඉතින් මම මේවා විවේචනය කරනවා නෙවෙයි. හරි කිසිම විදියකින් හිතන්න එපා ඔයගොල්ලෝ කවුරුක්වත් මම මේවා විවේචනය කරනවා කියලා. නමුත් මේවා සමාජය තුළ පැහැදිලිවම තියෙන දේවල්. ඒ හින්දා ඉස්සරම ඔයගොල්ලෝ මේ කතාව පොඩ්ඩක් අහලා ඉන්න. හොඳයි. මේ කතාව ඉස්සරම මට අහන්න දැනගන්න හම්බුනේ මීට දශක කීපයකට කලින්. එතකොට මම වැඩ කරපු ආයතනයේ ඒ කාලෙදි මාත් එක්ක එකට වැඩ කරපු යාළුවෙක්ගෙන් තමයි දැනගන්නේ. ඇත්තටම ඔහුගේ පවුල තුල සිද්ධ වෙච්ච යම් කාරණාවක් සම්බන්ධයෙන්. ඔහු ඇත්තටම කොළඹ ඉඳලා සෑහෙන දුර ප්‍රදේශයක සිටපු කෙනෙක්. වැඩට ආවේ ඇත්තටම කොළඹ කිට්ටුව කවුරුහරි ඥාති කෙනෙක්ගේ ගෙදර නැවතිලා ඉඳලා තමයි ඔහු කාර්යාලයට වැඩට ආවේ. ඊටමත් හොඳ මිනිසෙක්. බොහොම කාර්යශූර, ඒ වගේම කඩිසර, ඉතා හොඳින් තමුන්ට පවරන වැඩ කටයුතු කරපු කෙනෙක්. ඉතින් හොඳ මිත්‍රයෙක්. ඉතින් මෙහෙම කාලයක් අපි එකට වැඩ කර හිටියා. එක්තරා අවස්ථාවකදී අතරම ඔහු කියපු දේ ඔය මිත්‍රයා කියපු කාරණාවලුත් එක්ක එක්තරා අවස්ථාවකදී ඔවුන්ගේ පවුල තුල සුවශීෂී ක්‍රියාදාමයක් සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒක කොහොම වුණාද කියන්න දන්නේ. මෙහෙමයි සිද්ධ වෙච්ච කාරණාව. හදිසියෙම ඔහුගේ සොයුරන් දෙදෙනෙක් එක විට මොටර් සයිකලේ පාරේ යද්දී ඇක්සිඩන්ට් වෙලා බරපතල තුවාල වුණා. ඔවුන් ඇත්තටම මාස කිහිපයක් එකතෙන් වෙන තත්ත්වෙම තුවාල වුණා. ඒකම ඒ කිට්ටුවම වගේ කාලෙකදී ඔහුගේ මව හදිසි උදරාබාධයක් ඇති වෙලා එකතෙන් වෙන්න වෙලා තිනවා මාස ගණනාවකටම. ඒ වගේම පවුල තුලත් ඔවුන්ගේ පවුල තුලත් නොයෙකුත් හැලහැප්පීම් සහෝදර සහෝදරයන් අතර දෙමව්පියන් අතර නොයෙකුත් හැලහැප්පීම් වෙන්න සිද්ධ වෙන්න පටන් අරන් තිනවා. කිසි කෙනෙක්ට තේරෙන්නේ නැති ආකාරයට. ඉතින් ඔය කාලෙදිම තමයි ඔහු මට එක අවස්ථාවකදී කිව්වා හදිසි වර්ෂාපතනයක් පැවති දවසකදී ගේ ළඟම තිබිච්ච ලොකු විශාල ගහක අත්තක් කඩාගෙන වැටිලා ඔවුන්ගේ ගෙදර පැත්තක්ම සම්පූර්ණයෙන්ම කැඩුනා කියලා. ඉතින් ඒ වෙලාවේදී හොඳ වෙලාවට කිසිම කෙනෙක්ට ගේ ඇතුළේ හිටපු කිසිම කෙනෙක්ට අනතුරක් සිද්ධ වෙලා නැහැ, තුවාලයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඔහුට වසරක් වගේ කාලයක් ඇතුළත ගොඩාක් ප්‍රශ්නවල ඔයාගේ පවුලේ ඇතුළත සිද්ධ වෙලා තියෙනවා. ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිනවා මේගොල්ලෝගේ පවුලේ හැමෝටම වගේ. ඉතින් ඒක මාර පුදුමාකාර දෙයක් විදිහටයි මම දැක්කේ. ඉතින් කොහොම හරි යම්කිසි කාලයකදී ඔහු එම ආයතනයේ වසර දෙකක පමණ කාලයක් මගේ මතක විදිහට ඔහු සේවය කළා. ඔහු හදිසියෙන් වගේ එම ආයතනයෙන් ඉවත් වෙලා ගියා. කොහොම හරි ওই විදිහට කාලේ ගත වෙලා ගියා. අපි අතර සම්බන්ධතාවයක් එහෙම තිබුණෙත් නෑ ලොකුවට. බොහොම ඈත කාලෙකදී ඔහු වාසය කරන ගම් ප්‍රදේශයට මට යම්කිසි වෙන වැඩ කටයුත්තකට යන්න හම්බ වුණා. මෙහෙම හම්බ වෙලා මම ඒ පැත්තට ගිය වෙලේදී මම ඔහු ගැන සෝදිසි කරලා බැලුවා. නමුත් මට ඔහුව මුණ ගැහෙන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ නිකම්ම වගේ මගේ හිතට ඔහු ගැන හොයන්න මොකද වුනේ කියලා බලන්න මට නිකන් කුතුහලයක් ආසාවක් වගේ මගේ හිතට ආවා. ඒ ආපු හින්දා මම පසු කාලිනව හිමීට ඔහු ගැන සෝදිසි කරන්න විපරම් කරන්න තවත් යාළුවන්ගේ මිත්‍රයන්ගෙන් විමසන්න පටන් ගත්තා. මෙහෙම හොයාගෙන යද්දී ඇත්තටම මට ඊටමත් අහම්බෙන් වගේ ඔහු මේ කොළඹට බොහොම නුදුරු ප්‍රදේශයක ඉන්න විත්ති ආරංචි වෙලා මම ඔහු හොයාගෙන ගියා. ඉතින් ඔහු හොයාගෙන ගියාම ඇත්තට මටත් හරි පුදුම හිතුණා. එදා ඒ තිබිච්ච තත්ත්වෙත් එක්ක ඔහු අද ඉන්න තත්ත්වෙත්. ඇත්තටම ඔහු
විධායක ශ්‍රේණියේ අද රැකියාවක් කරන වාහනයක් හොඳින් තියාගෙන ඔහුගෙම කියලා නිවසක දරුසුරතල් බලමින් ඇත්තටම ඔහුගේ බිරිඳට යම්කිසි කුඩා ව්‍යාපාරයකුත් තියෙන ඉතා හොඳ පෞල් ජීවිතයක් ගත කරන තත්ත්වයක තමයි ඔහු අද ඉන්නේ. ඉතින් ඔහු හම්බුණ ගහන්න මම ගියාම ඔහුටත් ඇත්තටම පුදුම හිතුණා මං හොයාගෙන ආපු විදිය ගැන අහලා. ඉතින් අවසානයේදී අපි දෙන්න ටිකක් මේ ගැන කතා බහ කරා පරණ ආගිය තොරතුරු සහ විස්තර ගැන. මට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුණේ ඔහුගෙන් මේ සිද්ධ වෙච්ච ක්‍රියාදාමය ගැන යම්කිසි මගේ හිතේ ඇති වෙච්ච යම්කිසි ප්‍රශ්නයක් උඩ ඔහුගෙන් විමසන්න. ඇත්තටම මං අපි දෙන්න සතුරු සාමිච්චියේ කතා බහේ යෙදිලා ඉන්නකොට මම ඔහුගෙන් මේ ගැන හිමින් ඇහුවා. ඇහුවාම තමයි ඔහු එකපාරටම කටහඬ අවදි කරලා ගෙන කිව්වේ ඒක නම් මාර ප්‍රශ්නයක් මචං. ඒක මාර දෙයක් සිද්ධ වුණේ. ඔබ දන්නේ ඔබ කිව්වට විශ්වාස කරනවත් දන්නේ මාර දෙයක් එතන සිද්ධ වුණේ. ඔබට මං කියන්නම් ඇත්ත කතාව කියලා. ඔහු මෙන්න මේ විදිහට මට මෙහෙම කතාවක් කිව්වා. මේ සිදුවීම් මාලාව සිද්ධ වෙන්න කලින් ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඇත්තටම ඔහුගේ මවක පැත්තෙන් ඔහුගේ පසුබිම ඔහුගේ පවුල් පසුබිම ගැන කිව්වොත් ඇත්තටම ඔහුගේ පියා රජයේ රැකියාවක් කරපු කෙනෙක්. ඊට අමතරව පාරම්පරිකව වෙදහෙදකම් ගැන සිංහල වෙදහෙදකම් ගැන යම්කිසි දැනුමක් තියෙන කෙනෙක් ඔහුගේ පියා. ඉතින් ඔහු ගෙදර ඉඳගෙන සේවයක් හැටියට ගමේ හිතවත් මිනිසුන්ට වෙදකම් කරන එක ඔහු කරලත් තිනවා රැකියාවට අමතරව. ඉතින් මෙහෙම ඊටමත් සාමකාමී ඊටමත් හොඳ පවුල් පසුබිමකින් තමයි ඔවුන් ඉඳගෙන උන්ට ඉඩකඩම් එහෙමත් යම්කිසි ප්‍රමාණයකින් තිබිලා තියෙනවා. කොහොම හරි ඔහුගේ මවගේ පැත්තෙන් යම්කිසි දේපල ප්‍රමාණයක ඉඩකඩම් වගේ ඒ කියන්නේ කුඹුරු වගේ දේවල් ටිකක් ඔවුන්ට තිබිලා තියෙනවා නීත්‍යානුකූලව මවගේ දෙමව්පියන්ගෙන් හම්බ වෙලා. ඉතින් මේ වගේ භුක්තිය විඳින්න තමයි ඔවුන් ඉඳලා තියෙන්නේ. නමුත් යම්කිසි අවස්ථාවකදී මවගේ පාර්ශවයේ ඥාතීන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් හදිස්සියේ ඔවුන්ගේ ගෙදරට ඇවිල්ලා මේ මවට තිබිච්ච ඉඩකඩම් වල යම්කිසි ප්‍රමාණයක් ඉල්ලලා කතා බහක් වෙලා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අවසානයේදී මේක මුලදී කතා බහ ගියේ එක අවසානයේදී ඔවුන් දැඩි ලෙස යම්කිසි ඉඩම් ප්‍රමාණයක් ඉල්ලලා මේක දුරදිග කතාබස් යන තරමට ඒ කියන්නේ අඩදබර වෙන තත්ත්වෙට කතාව ගොඩ නැගිලා තියෙනවා. ඇත්තටම මෙහිදී මවගේ පැත්තෙන් යම්කිසි ඔහු කියන විදිහට නැන්දා කෙනෙක් විය යුතුයි. ඇයත් ඇයගේ පුතෙකුත් ඇවිල්ලා නිතරම මේ ගැන කතා කරන්නත් මේ ගැන රණ්ඩු වෙන්නත් කෑකෝ ගහන්නත් පටන් අරන් තිනවා. කෙසේ වෙතත් මේ යාළුවගේ අම්මා මේ සම්බන්ධයෙන් කිසිම ආකාරයකින් ඔවුන්ට බොරුලක් දීලා තිබිලා නැහැ. අවසානයේදී සිද්ධ වෙලා තියෙන්නේ ඔගොල්ලෝ අපි කවුරුත් දන්න ආකාරයෙන්ම ඔවුන්ට මේ සම්බන්ධය කියන්නේ මගේ යාළුවගේ අම්මගේ ඥාතීන්ට අවසානයේදී කරන්න දෙයක් නැතිම තැන ඔවුන් කරලා තින්නේ දේවාල ගානේ ගිහිල්ලා යම්කිසි ස්ථානයකට ඒ වගේ තැනකට ගිහිල්ලා මොවුන්ගේ පවුලට විරුද්ධව යම් වැඩ කටයුතු වගේක් සිද්ධ කරලා තියෙනවා. මේක පසු කාලීනව තමයි ඇත්තටම මගේ යාළුවා සහ මගේ යාළුවගේ දෙමව්පියන්ට හරියටම දැනගන්න හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඔවුන් දැනගත්තට පස්සේ ඇත්තටම ගොඩක් දේවල් සිද්ධ වෙලා ඉවරයි. නමුත් මේතන තියෙන සුවිශේෂීම කාරණේ තමයි මේගොල්ලෝ මේ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඇත්තටම මගේ යාළුවෙක් නම් කියනවා මගේ යාළුවටත් පුදුමයි මේ මගේ අම්මයි තාත්තයි ගැන වෙනදටත් වඩා ඒගොල්ලෝ ගොඩාක් හොඳ වුණා මේ ප්‍රශ්න ටික මේ අහවල් ඥාතීන් කරපු සිද්ධිය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක පුදුම ඉවසීමක් මගේ අම්මයි තාත්තයි දෙන්න අතර තිබ්බේ කියලා. ඇත්තටම ඔහු නම් කියනවා ඒ කාලේ ඔවුන් හවස බුදු පහන තිබ්බ එක විතරයි සිද්ධ කරලා තියෙන්නේ. නමුත් මේ ප්‍රශ්න ඔක්කොම ඇවිල්ලා මේගොල්ලන්ට මේ කරදර බාධක ඔක්කොම සිද්ධ වෙන්න පටන් ගත්තට පස්සේ ඔහුගේ පියා විසින් දිනපතා උදේ හවස දෙකේදීම බුදු පහන තියන්න, මල් පහන් පූජා කරන්න, විශේෂයෙන්ම දුම් අල්ලන්න ගෙදරට, ඒ වගේම පිරිත් සජ්ජායනා කරන්න, මේ වගේ ගොඩක් ආගමික වතාවත් කරන්න මගේ යාළුවගේ තාත්තා පෙළඹිලා තිනවා. ඒ විතරකුත් නෙවෙයි මේ ප්‍රශ්න එන්නම වැඩි වෙනකොට අම්මයි තාත්තයි දෙන්නම සෑම පෝයකටම සිල් සමාදන් වෙන්න, විශේෂම විහාරස්ථානයේ ආශ්‍රිතව දානමය පින්කම් වලට සහභාගී වෙන්න ගොඩාක් පෙළඹිලා තියෙනවා. කොහොම හරි මගේ යාළුවා කියන විදිහට මේ ප්‍රශ්න කරදර ඔක්කොම
අවුරුදු 5ක් විතර කාලයක් වෙනකම් මේගොල්ලන්ට දැඩි ලෙස තිබිලා තිනවා. අවසානයේදී අර අත්ත කඩාගෙන වැටිලා උන්ගේ ගේ පැත්තක් කැඩිලා තිබිච්ච එකත් වසරකට වැඩි කාලයක් එහෙමම තිබිලා තියෙනවා. ඉතින් තිබිලා අවසානයේදී ඒක යන්තම් පිළිසකර කරලා තිබුණාට පස්සේ එක අවස්ථාවකදී ඔහුගේ සහෝදරයෙක් වැඩිමල් සොහොයුරෙක් විදේශගත වෙලා තිනවා. ඔහු විදේශගත වෙලා ඒ විදේශ රටේකදී හම්බ කරපු මුදල් වලින් ඔහු පෙරටත් වඩා තිබුණටත් වඩා හොඳට ඔවුන්ගේ නිවස අලුත් වැඩියා කරලා තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඔහුගේ අක්කා කෙනෙක් විවාහ වෙලා තියෙනවා. ඊට පස්සේ මොහු රැකියාවෙන් අස්වැලා ගිහිල්ලා යම්කිසි වෙන යම් ව්‍යාපාරයක් කර ඉන්න අතරතුරදී මොහුට නැවතත් තව ආයතනයක රැකියාවක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඒ රැකියාව කරගෙන යන ගමන් තමයි ඔහු විවාහ වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මටත් පොඩ්ඩක් කුකුසක් ඇති වුණා. දැන් මේක යම්කිසි විදිහකට ඔහු කියන විදිහට යම්කිසි ඥාතීන් පිරිසක් විසින් මේ දේවාල ගානේ ගිහිල්ලා මෙහෙම කරලා සිද්ධියක් කියන එකනේ. ඉතින් මටත් නිකන් ඇති වෙච්ච කුකුසට මම ඔහුගෙන් ඇහුවා. එතකොට දැන් ඔය ප්‍රශ්නේ ඔය ඔයගොල්ලන්ට ඔය කරදරේ කරපු අයට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක තමයි මචං වැදගත්ම කාරණේ කියන්න ඔබට. ඒක තමයි ඔබට කියන්න ඕන කාරණේ. ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ. එදා ඒ නැන්දත් එක්ක ඇවිල්ලා අපිත් එක්ක නරක වචන කියලා බැන වැදිලා රණ්ඩුවට ආපු ඔයාගේ පුතා ඊට වසර කීපයකට පස්සේ හදිසියෙම මෝටර්සයිකල් ඇක්සිඩන්ට් එකක් වෙලා බරපතල තුවාල වෙලා ඉස්පිරිතාලෙත් සෑහෙන දවසක් ඉඳලා මැරිලා තියෙනවා. ඊට පස්සේ ඒ මරණේ හින්දා ඒ නැන්දත් ෆුල් මොලේ අප්සෙට් වෙලා ගිහිල්ලා ඒ කියන්නේ මානසික යම්කිසි පීඩනයකට මානසික අවුලකට ලක් වෙලා යා නිකන් පිස්සු හැදිලා වගේ තමයි ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ හදිසියේ ඒගොල්ලොන්ගේ ගේට් භාගෙට හදලාලු තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ උඩ කොන්ක්‍රීට් ස්ලැබ් එක දාලා නිම කළා නැතුව මොන හරි එහෙම වෙන්න ඕනේ තිබිලා තියෙන්නේ. ඒ උඩට ගිය වෙලාවකදී ඒ උඩේ බැම්මක්වත් බැඳලා තිබිච්ච නැති උඩ තට්ටුවෙන් බිමට නැන්ද වැටිලා නැන්දත් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඕ කාරණාව තමයි ඔහු මට විස්තර කරලා ඔය කතාව කිව්වේ. ඉතින් මේකේ ඇත්ත නැත්ත මට ඇත්තටම මාර ප්‍රහේලිකාවක් කුතුහලයක් තිබුණා. මොකද මමත් යම් කාරණා සම්බන්ධයෙන් විවිධ සමාජයේ විවිධ පුද්ගලයන්ගෙන් දැනගෙන අහලා තියෙන දේවල් එක්ක මම මේක ඕගොල්ලොන්ට තිබ්බේ ඕගොල්ලොන්ගේ සමාජයට මේ වගේ අත්දැකීම් තියෙනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. තියෙන අයත් ඇති නැති අයත් ඇති. මේවා විශ්වාස කරන අයත් ඇති නැති අයත් ඇති. කොහොම හරි මම මේ කුතුහලයත් එක්ක මම මේ සම්බන්ධයෙන් එක්තරා ආරණ්‍ය වාසීව වැඩ වාසය කරන එක්තරා ස්වාමින් වහන්සේ නමකින් මම මේ විස්තරේ ඇහුවා. ඒ වෙලාවේදී උන්වහන්සේගේ අදහස නම් උනේ කවදාක්වත් මහත්තයෝ මේ වගේ දේවල් කරනවා තියා, ඒ කියන්නේ විශේෂයෙන්ම දේවාල ගානේ ගිහිල්ලා පොල් ගහන ඒවා, හදිහෝනියම් කරන ඒවා, කෙනෙකුට අනවින කොඩිවින කරන වගේ දේවල් කිසිම දෙයක් හිතන්නවත් එපා මහත්තයෝ කියලා තමයි උන්වහන්සේ කිව්වේ. උන්වහන්සේ වැඩිදුරටත් කිව්වේ ඉතින් මේ වගේ දෙයක් ගැන හිතුවත් ඇති මහත්තයෝ ඒක සංසාර ගමනේ ආත්ම ගණනාවකට ප්‍රතිසන් දෙන විශාල පාපයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. අනිත් එක මේ වගේ දෙයක් කර නැත්තෝ ඒ කරන අය ඒ අවස්ථාවේදී යම්කිසි තෘප්තියක් වින්දනයක් ලැබුවට ඉතාමත් කෙටි කාලයකින් තමුන් කරපු දෙයට වඩා 10 ගුණයකින් නැවත තමුන්ට එනවා කියන එක තමයි උන්වහන්සේගේ වැඩිදුරටත් මේ සඳහන් වෙලා තිබුණේ අදහස විදිහට. ඉතින් මම දන්නේ මේක මම අහලා දැනගත්ත කරුණක් ඉන්න මම ඕගොල්ලන්ට මේක මේ විදිහට කියනවා. ඕගොල්ලොත් කල්පනා කරලා බලන්න මේකේ සත්‍ය අසත්‍යතාවක් තියෙනවද? ඕගොල්ලොන්ගේ අදහස් මොනවාද කියන එක කමෙන්ට් එකෙන් දාගෙන යන්න. හරි. සුබ දවසක්. ජය වේවා.